හයි ගයිස් ඔන්න මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ කොහොමද හරියටම අපි XM account එක හදාගන්නේ කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පුංචි මතක් කිරීමක් කරනවා මේ වීඩියෝ එක පොඩ්ඩක්වත් ස්කිප් නොකර පුළුවන් තරම් බලන්න. මොකද ඔයාට කොතනක හරි ස්ටෙප් එකක් මගහැරුණොත් එහෙම ඔයාට හරියටම XM account එක ක්‍රියේට් කරලා XM ආයතනය විසින් ලබා දෙන 150 සහ 100 ඩිපොසිට් බෝනස් අවස්ථා ඔයාට මගහැරෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මතක් කරනවා අනිවාර්යයෙන්ම වීඩියෝ එක තප්පරයකට ස්කිප් නොකර ඉවර වෙනකම්ම බලලා හරි විදියට XM account එක ක්‍රියේට් කරගන්න. ඉතින් මෙතනට එන ලින්ක් එක මම ඔයාලට පල්ලෙහෙන් හරි නැත්නම් මම ඔයාලට එවන මැසේජ් එකේ හරි අනිවාර්යෙන් දාලා ඇති. අන්න ඒ ලින්ක් එක ක්ලික් කරන්න. ක්ලික් කරාන් පස්සේ ඔයාව එන්නේ මෙන්න මේ වගේ තැනකට. මෙතනින් ඔයා මෙන්න මෙතන තියෙන continue on the web කියන තැන ටච් එකක් දෙන්න. හරි ඊළඟට ඔයාට මෙන්න මේ වගේ මැසේජ් එකක් එයි. මෙතනින් ඔයා මෙන්න මේ accept all කියන එක තැන ටච් එකක් දෙන්න. ඊළඟට ඔයා එන්නේ මෙන්න මේ වගේ තැනකට. මෙතනින් ඔයා මුලින්ම ඔයාගේ country select කරගන්න ඕනේ. ඉතින් මම ඉන්නේ ශ්‍රී ලංකාවේ නිසා මම මෙතන දීලා තියෙන ශ්‍රී ලංකාව කියලා. ඔයා ඉන්නේ ශ්‍රී ලංකාවේ නෙමෙයි නා. ඔයා ඒ අදාළ රට සිලෙක්ට් කරගන්න. ඊළඟට මෙතන ඊමේල් කියන තැනට ඔයාගේ වැඩ කරන ඊමේල් ඇඩ්‍රස් එකක් ලබා දෙන්න. ඊළඟට මෙතන පාස්වර්ඩ් කියන තැනට ඔයා හදාගත්ත හොඳ ස්ට්‍රෝං පාස්වර්ඩ් එකක් ලබා දෙන්න. මතක ඇතුව මේ පාස්වර්ඩ් එක ඔයා හරි මතක ඇති තැනක ලියලා තියාගන්න. ඊළඟට ඔයාට පේන හැවුව පාත්න කෝඩ් කියලා එකක් තියෙනවා. එතන ඉස්සරහින් තියෙනවා නිල් පාට enter here කියලා. අන්නේ enter here කියන තැන ටච් එකක් දෙන්න. හරි ඊළඟට ඔයාට පේනවා ඇති ඩිස්ප්ලේ එකේ කෝඩ් එකක්. අන්නේ කෝඩ් එක මෙන්න මේ පාත්න කෝඩ් කියන තැනට අනිවාර්යෙන් ලබා දෙන්න. ඒ ලබා දීලා මෙතන ඔයාට පේන ටික් එකක් දාන්න තියෙනවා. අන්නේ ටික් එක දීලා කොළ පාට රෙජිස්ටර් කියන බටන් එකට ටච් එකක් දෙන්න. ඊළඟට ඔයා මුලින් ලබා දුන්න මේල් එකට මැසේජ් එකක් ඇවිල්ලා ඇති ඔයාගේ ඊමේල් එක වෙරිෆයි කරගන්න කියලා. ඔයා ඔයාගේ ෆෝන් එකේ Gmail app එකට log වෙලා බලන්න XM එකෙන් ඊමේල් එකක් ඇවිල්ලාද කියලා. ඉතින් ඔයා හරියට ඊමේල් එක ලබා දුන්නා නම් ඔයාට මෙන්න මේ වගේ මැසේජ් එකක් ඇවිල්ලා ඇති. මෙතනින් ඔයා මෙන්න මේ කොළ පාට වෙරිෆයි ඊමේල් කියන තැන ටච් එකක් දෙන්න. එතන ටච් එකක් ලබා දුන්නාට පස්සේ අපි වෙනවා මෙන්න මේ වගේ තැනකට. මෙතනින් ඔයා මෙන්න මේ නිල් පාට තියෙන වෙරිෆයි now කියන තැන ටච් එකක් දෙන්න. ඊළඟට අපිට තියෙන අපේ personal details මේ XM account එකට ලබා දෙන්න. මුලින්ම ඔයාගේ නමේ පළවෙනි කොටස මෙතෙන්ට ලබා දෙන්න. ඊළඟට නමේ දෙවෙනි කොටස මෙතෙන්ට ලබා දෙන්න. නමේ තුන්වෙනි මෙතෙන්ට ලබා දෙන්න. ඉතින් ඔයාගේ නමේ කොටස් දෙකයි නම් තියෙන්නේ. ඔයා ෆස්ට් නේම් කියන තැනට ඔයාගේ නමේ පළවෙනි එකත් ලාස්ට් නේම් කියන තැනට නමේ දෙවෙනි එකත් ලබා දෙන්න. ඊළඟට ඔයාගේ උපන් දිනේ මෙතනින් ලබා දීලා ඔයාගේ වැඩ කරන ෆෝන් නම්බර් එකක් මෙන්න මෙතනින් ලබා දෙන්න. ඊළඟට මෙතන ඔයාගේ continue කියලා නිල් පාට බටන් එකක් පෙන්නයි. අන්න ඒ තැන ටච් එකක් දෙන්න. ඊළඟට අපි එන්නේ මෙන්න මේ වගේ තැනකට. මෙතනින් ඔයා ආයෙත් ඔයාගේ country එක select කරගන්න ඕනේ. ඊළඟට ඔයාගේ ගෙදර address එක හරියට ලබා දෙන්න. මේක දෙද්දි ඔයාගේ ID එකේ තියෙන address එකම මෙතන ලබා දෙන්න. ඊළඟට ඔයාගේ city එක ලබා දෙන්න. ඊළඟට ඔයාගේ street number එක ලබා දෙන්න. ඒ කියන්නේ ගෙදර address එක ඉස්සරහින් ඔයාගේ අංකයක් තියෙනවා නම් අන්නේ අංකේ ලබා දෙන්න. ඊළඟට මෙතන postal code කියන තැනට ඔයාගේ postal code එක ලබා දෙන්න. ඉතින් ඔයා postal code එක හොයාගන්න දන්නේ නැත්නම් ඔයාගේ city එක search කරලා ඊට ඉස්සරහින් postal code කියලා search කරන්න Google එකේ. අන්න ඒ විදිහට Google එකේ search කරාම පස්සේ ඔයා ඉන්න පළාතේ postal code එක හොයාගන්න පුළුවන්. අන්න ඒ code එක මෙන්න මෙතෙන්ට ලබා දෙන්න. හරි මේ ඔක්කොම fill කරාට පස්සේ ඔයාට මෙන්න මෙතන add financial details කියලා බටන් එකක් පෙන්න නිල් පාටින් අන්න එතන ටච් කරන්න. හරි ඊළඟට එන්න මෙන්න මේ වගේ තැනකට මෙතනින් ඔයා මෙන්න මේ no කියන තැන ටච් එකක් දෙන්න. ඊට පස්සේ මෙන්න මේක දාලා පල්ලෙහා තියෙන continue කියන බටන් එකට ටච් එකක් දෙන්න. ඊළඟට අපිට තියෙන්නේ අපි account එක හදද්දි ලබා දුන්න details වලට අදාළ document ටික upload කරගන්න. මෙතනින් ඔයා මෙන්න මේ start verification කියන තැන ටච් එකක් දෙන්න. ඊළඟට මෙතන ටික් එක දාලා verify me කියන තැන ටච් එකක් දෙන්න. ඊට පස්සේ මෙන්න මේ තුනෙන් ඔයාගේ document type එක තෝරලා ඒ අදාළ document එක upload කරගන්න. ඒ වගේම මතක් වෙනදි face verification එකකුත් එනවා. අන්න ඒකත් upload කරගන්න. ඊළඟට අපිට තියෙන්නේ address verification එක කරගන්න. මෙතනදී ඔයා කලින් ලබා දුන්න address එකට එන මොකක් හරි bill එකක් තියෙනවා නම් අන්න ඒක upload කරගන්න. උදාහරණයක් විදිහට ඔයාලගේ ගෙදරට ඒ ලබා දුන්න address එකට light bill එකක් එනවා නම් ඒ light bill හරි එහෙම නැත්නම් water bill එකක් එනවා නම් ඒ water bill එක හරි මෙතනට upload කරගන්න. ඊළඟට ඔයාව මෙන්න මේ විදිහට XM account එක ඇතුළට එනවා. මෙතෙන්ට ඇවිල්ලා ඔයා මෙන්න මෙතන profile icon එකක් තියෙනවා. අන්න ඒක උඩ touch එකක් දෙන්න. ඊට පස්සේ මෙන්න මෙතන my profile කියන තැන touch එකක් දෙන්න. ඊට පස්සේ financial information කියලා දෙවෙනියට ටැබ් එකක් තියෙනවා. අන්න ඒ තැනට යන්න. ඊට පස්සේ මෙන්න මෙතන complete form කියලා තැනක් තියෙනවා. අන්න ඒකට ටච් එකක් දෙන්න. ඊට පස්සේ මෙතන පළවෙනි එකට 0.27 කියන එක ටච් කරලා දෙවෙනි එකට උඩින්ම තියෙන එක ටච් කරන්න. ඊළඟට මේ ටික නම් ඔයාගේ personal financial details තමයි දෙන්න ඕනේ. ඒ ටික දීලා මෙන්න මෙතන continue කියන බටන් එකට ටච් එකක් දෙන්න. ඔන්න ඔය විදිහට තමයි අපි හරියටම XM account එක create කරගන්නේ. ඉතින් මේ වෙනකොට ඔයාගේ account එක verify වෙලා නම් ඔයාගේ profile icon එකට ගියහම පස්සේ ඔයාලට පෙන්නයි verified කියලා. ඉතින් ඒ වගේම account එක හදද්දි මොකක්ම හරි ප්‍රශ්නයක් ඇති වුණොත් ඔයාලට පුළුවන් මම Telegram contact කරගන්න. මට message එකක් දාන්න. අනිවාර්යෙන් මම
කියලා දෙන්නම් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම්. ඉතින් ඔයාගේ account එකේ details ඒ කියන්නේ account information බලා ගන්න ඕන නම් මෙන්න මෙතන තිත් තුන ක්ලික් කරලා ඔයාලට පුළුවන් account information වලට යන්න. ඊට පස්සේ ගියාන් පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට ඔයාගේ account එකේ details ටික තියෙනවා. ඔයාගේ XML ID එකක් තියෙනවා, server එක තියෙනවා. මෙන්න මේ විදිහට තමයි අපි හරියටම account එක create කරගන්නේ.